ඔයාට ඩැන්ඩ්‍රෆ් තියෙනවද කියලා දැනගන්නේ කොහොමද? සාමාන්‍යයෙන් සුදු පාට ෆ්ලේක්ස් අපේ හිසේ උර හිසේ දකින්න පටන් ගත්තාම තමයි අපිට ඩැන්ඩ්‍රෆ් තත්ත්වයක් තියෙනවයි කියලා අපි දැනගන්නේ. ඒ වගේ තවත් ලක්ෂණ මොනවාද අපිට ඩැන්ඩ්‍රෆ් තියෙනවයි කියලා දැනගන්න පුළුවන්. ඔළුව කැසීම ඩැන්ඩ්‍රෆ් ඇතිවීමේදී හටගන්නා පළුම් සහ කාටත් පොදු ලක්ෂණය වෙනවා. තවත් එක් ලක්ෂණයක් තමයි මේ ස්කැල්ප් එකේ ඇතිවන රෙඩ්නස් එක. ස්කින් ඇලර්ජි එකක වුණත් අපේ හැම රතු පැහැ ගන්නවා. ඒ වගේම තමයි ඩැන්ඩ්‍රෆ් තත්ත්වයකදී අපේ ස්කැල්ප් එකටත් මෙවැනි රෙඩ්නස් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ස්කැල්ප් එක ඩ්‍රයි වෙලා දැනෙන ඔළුවේ තදගතිය සහ ඔළුවට අපහසුතාවයක් දැනීමත් ඩැන්ඩ්‍රෆ් ඇතිවීමේ තවත් ලක්ෂණයක්. මේ කියපු ලක්ෂණ කිහිපයක් හෝ සියල්ලම තිබ්බත් ඩැන්ඩ්‍රෆ් කියන්නේ ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. ලෝක ජනගහනයෙන් 50%කට අධික ප්‍රමාණයකට මේ ඩැන්ඩ්‍රෆ් තත්ත්වය පෙන්නුම් කරනවා. මේ ඩැන්ඩ්‍රෆ් තත්ත්වයන් තවදුරටත් වර්ධනය නොවී මනාව පාලනය කර ගැනීමට ඩැන්ඩ්‍රෆ් සඳහාම විශේෂයෙන් නිෂ්පාදිත ඇන්ටි ඩැන්ඩ්‍රෆ් ෂැම්පු වර්ගයක් නිතරම භාවිතා කරන්න. ඩැන්ඩ්‍රෆ් කන්ට්‍රෝල් කරගන්න, ඩැන්ඩ්‍රෆ් ගැන වැඩිපුර තොරතුරු දැනගන්න ඩැන්ඩෙක්ස් එක්ස්පර්ට් වීඩියෝ සීරීස් එකත් සමග දිගටම රැඳී සිටින්න.